දැන් අපි උදේ පිඟුතුනේ අපවාද උපවාද කමා කරගත්තා. ඒ අපවාද උපවාද කමා කරගන්න එක පුදුම වටිනවා. මොකද පිඟුතුනේ ඔබ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසෙහි ඔය සිව්වනක් පිරිසම නියෝජනය වෙන ඔබ ඇඳන් ඉන්න ඇඳුම් වලින්. ඔබ ඉන්නේ පරිසරේ. ඔබ ඉන්නේ පන්සලකනේ. ඔබ සුදු රෙද්දක් දාගෙන පන්සල් යනවා වගේ පාරේ යනකොට ඔබගේ අතින් යම් යම් අකටයුතුකම් සිද්ධ වෙනවා නම් ඔබ ගමේ බොහොම සීල් රකින්න උපාසිකාවක් වගේ නම් ඉන්නේ. ඔබගේ අතින් අකටයුතුකම් සිද්ධ වෙනවා නම් ඒ දේවල් දැකලා පින්වතුනි මිනිස්සු ශාසනය ගැන අපහදිනවා. ඔබ දන්නේම නැතුව පින්වතුනි ඔබගේ අතින් ශාසනයට අපවාද උපවාද වෙනවා. ඔබ භික්ෂුන් වහන්සේ නමක් නම් භික්ෂුණීන් වහන්සේ නමක් නම් ඔබ දරාගෙන ඉන්නේ සිවුරක් නම් ඒ සිවුර දරාගෙන ඉන්නවා කියලා කියන්නේ ඔබ නියෝජනය කරන රූපයක් සම්බුද්ධ ශාසනය. ශාසනය ඔබ නියෝජනය කරනවා. මොකද අනිත් ඔබ නියෝජනය කරනව නැද්ද කියලා ඔබ දැනගත්තත් නැතත් ඔබගේ රූපේ දැක්ක ගම එයාට නියෝජනය වෙන්නේ සම්බුද්ධ ශාසනය නියෝජනය කරන කෙනෙක් කියලා මේ. ඒතර මේකදී ඔබගේ අතින් යම් කිසි අකටයුතුකම් සිද්ධ වෙනවා නම් ඒවයි මිනිස්සු දැක්කහම මිනිස්සු විතර නෙමෙයි ඉන්නේ. තව බොහෝ පිරිසක් ඉන්න නොපෙනෙන. ඒ අය දැක්කහම පිටුනේ ඒ අය අපහදිනවා ශාසනය ගැන. මේ ශාසනේ මෙහෙමද කියලා. මේක ඉන්නේ මෙහෙමද කියලා. අන්න ඒක වෙනකොට පිටුනේ ඔබගේ නිවන මේ පැත්තෙන් වැහෙනවා. ඒ නිසා පිටුනේ හැමතිස්සෙම ඔබට අපවාද උපවාද කමා කරගන්න කියලා කියන්නේ. ඔබ පිටුනේ දහම කතා කරලා දහම තේරුම් අරගෙන කියලා හිතාන ඔබ යම්කිසි අවඩ අසාධාරණකම් කරන ලෝක සත්වයාට. නමුත් ඔබ බෞද්ධයි. ඔබ අහන්නේ තථාගතයන් වහන්සේගේ දහම කියලා තමයි හැමෝම දන්නේ. ඕක දැනගෙන ඉවරලා ඔබගේ අතින් අවඩ අසාධාරණකම් වෙනකොට පින්වතුනි මිනිස්සු අපහදිනවා සම්බුද්ධ ශාසනයේ ශ්‍රී සද්ධර්මයේ ගැන. බුදුහාමුදුරුවෝ කියව බණ ආපියු මේවද කරන්න කියලා. නෑ උන්වහන්සේ කියන බණත් මේ වගේ නේ කියලා ශ්‍රී සද්ධර්මයේ ගැන මිනිස්සු අපහදිනවා. ඔබ ගිහිද පැවිදිද කියලා අදාළ වෙන්නේ නෑ ඒකට. ඔබ සුදු රෙද්දක් පෙරවගෙන පන්සලට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා එතනදී දහබල වැඩ කරනවා නම් ඒවා මිනිස්සු දැක්කට පස්සේ පින්වතුනි අන්‍යාගමික හෝ ඒ ආගමේ ඒ මිනිසුන්ට හිතෙන්න ගන්නවා මේ තථාගතයන් වහන්සේ බණ අහපු පිරිස උන්වහන්සේගේ බුදු බණවල මේවද කියන්නේ. ඒ කියනේව වෙන්නේ නැතිනේ මේ කරන්නේ උපාසකම්වල. ඒ කියනේව වෙන්නේ නැති මේ උපාසක තාත්තලා ඔය කරන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ තෝක තමයි. දැන් කාගෙන්ද අපහදි? ශ්‍රී සද්ධර්මයේ ගැන අපහදිනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ ගැන අපහදිනවා මිනිස්සු. ඇයි කියන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ මගේ ජීවිතය කියලා බෝධි වටේ හරි මේ හැමතැනම වන්දනාමාන කර කර මෙහෙමයි අපේ බුදුන් කියා යනවා. ඉතින් මිනිස්සුන් තව කෙනෙකුට ඔක දැක්කට පස්සේ හිතෙනවා මේ නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවිකාවක්. අනේ එනම් බොහොම හොඳ කෙනෙක් වෙන්නේ නැති කියලා. ඒ මනුස්සයා බලන් ඉන්නකොට පිටින් ඔබ මහා තුච්ච නින්දිත දේවල් කරනවා. ඒවා දැක්කට පස්සේ පිටින් හිතනවා මේ බුදුහාමුදුරන්ගේ හික්මන පිරිස මෙහෙමනම් බුදුහාමුදුරු කොහොම ඇද්ද? ඔබ බුදුහාමුදුරුව ගැන දැනගත්තට පිටින් අනිත් මිනිස්සු ඒක ගැන දන්නේ නැහැ. එහෙම වුණාට පස්සේ පිටින් මිනිස්සු තථාගතයන් වහන්සේ ගැන අපහදිනවා. දන්නේම නැහැ පිටින් ඔබ අපවාද උපවාද කරා. බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ. සිවුරු දාගෙන ඉන්න පිරිස පුදුම භයානකයි. මොකද ඔබගේ අතින් අවඩ අසාධාරණකම් සිද්ධ වෙනවා නම්, හිඟි හිංසා සිද්ධ වෙනවා නම්, අකටයුතුකම් සිද්ධ වෙනවා නම් පිටුතුනි ඔබ දන හෝ නොදැන ඔය කරන්නේ සංඝ රත්නයේට මහා අපවාදයක් උපවාදයක්. අනගාരികාවක් දරාගත්ත පිරිසුත් ඉන්නවා. ඒ අයත් පිටුතුනි ඇඳුම් දරාගෙන ඒ විදිහට ලෝක සත්‍යයට පෙනී ඉඳලා එයාගේ අතින් අවඩ අසාධාරණකම් වෙනවා නම්, තුච්ච නිඳිත පහත් දේවල් සිද්ධ වෙනවා නම් ඒකෙන් පිටුතුනි සම්පූර්ණයෙන්ම ඒක නිසා මිනිස්සු අපහදිනවා බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ ගැන. බුදුහාමුදුරුවෝ කියපුවාද මේ කරන්නේ? බුදුහාමුදුරන්ගේ දහම තියෙනවද මේ කරන්නේ? එහෙනම් බුදුහාමුදුරුවෝ මේ වගේ ඇති, උන්වහන්සේගේ දහමත් මේ වගේ ඇති, ඔය සංඝ කියන පිරිස ඒගොල්ලොත් ඔය වගේ ඇති ඉතින්. ඔය කරන්නේ පේනවනේ අපිට කරන්නේ. දැන් මේ මිනිස්සු අපහැදුනා පිටුතුනි ශාසනය ගැන. අන්න පිටුතුනි ඔබ විසින් අපවාද උපවාද කරනු ලැබුව සම්බුද්ධ ශාසනයේට, සංඝ රත්නයේට, ශ්‍රී සද්ධර්ම රත්නයේට, බුද්ධ රත්නයේට. නිකන් හිතලා බලන්න ওই විදිහට ඔබ කොච්චරනම් කරලා ඇද්ද කියලා. කොච්චරනම් කරලා ඇද්ද කියලා බලන්න. මෙතනින් එහාට පිටුතුනි අපිට නිවන සාක්ෂාත් කරගන්න ඕනේ නම් ඔය කියන කටයුතු සම්පූර්ණයෙන් නවත්තන්න වෙනවා.
ත්‍රිවිධ රත්නයේ කරන අපවාද උපවාද කන් නිසා පින්වතුනි ඔබගේ නිවන වැහෙන බලයින් දැද්දි. ඒකයි කියන්නේ පින්වතුනි හැමතිස්සෙම ත්‍රිවිධ රත්නයේ කමා කරගන්න කියලා ඔබට සමහර විට හිතුනේ නැති අපි හාමුදුරුවෝ බැලලා නැහැ නේ ස්වාමීන් වහන්සේ කමා කරගන්න. අපි සංඝ රත්නයේ බැනලා නැහැ. අපි සංඝ රත්නයේ මුකුත් කියලා නැහැ නේ එහෙම. ඔව් මුකුත් කියන්න ඕනේ නැහැ. එන ආර්යයන් වහන්සේ නමකට හිතින් බැන්නාවත් ඔබ බැන්නාවත් ඔබ බැන්නේ නැතුව ඇති ඉතින්. ඔබ සංඝ රත්නයේට ගහන්නේ නැතුව ඇති. හරි ඒක හරි. එහෙම නෙමෙයි පිංගුදින. ඔතනින් එහාට පිංගුදින බොහොම ගැඹුරට ඔබගේ අතින් ඔය අවඩ සාධාරණකම් වෙනවා ශාසනයට. තුච්ච නින්දිත දේවල් කරනවා නම් පිංගුදින බෞද්ධයි කියලා කියාගෙන ඔය කරන හැම දෙයක් නිසා පිංගුදින ත්‍රිවිධ රත්නයේට ඔබ අපවාද උපවාද තමයි ඔය කරන්නේ. අපවාද උපවාද කරන්න පිංගුදින වචනෙන් කියන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා බනින්න ඕනේ නැහැ මූණට. උන්වහන්සේට බනින්න ඕන විදිහට පිංගුදින ඔබ හැසිරුණා නම් බුදුහාමුදුරන්ට බනින්න අනිත් මිනිස්සු. එතකොට පිංගුදින ඒකට මූලික වෙලා කටයුතු කරේ ඔබනේ. දැන් ඔබ තමයි පිංගුදින ත්‍රිවිධ රත්නයේ අපවාද උපවාද කළේ ඔය. දැන් ඔබගේ නිවන තමයි සම්පූර්ණයෙන්ම ඇහිලා යන්නේ. බණහනවයි කියලා ඉවරලා බණහන්න යනවා පිංගුදින බණහලා ඉවරලා කරලා තියෙන දහබල වැඩ ඔක්කොම කරන ගෙදර ඇහිලා. ඇහුවොත් කියන්නේ අපි මේ බණහන්න ගියේ කාගේද බණ බුදුහාමුදුරන්ගේ බණහන්න ගියේ බණහලයි මේ ගෙදර ආවේ. ඒක මොනවද බල ඔය කරන්නේ? ඒතර මිනිස්සු අපහදින මේ බණහනේ මෙහෙමයි කියලා. අන්න පිංගුදින ධර්ම රත්නයේ අපවාද උපවාද කරා නිකන් හිතලා බලන්න පිංගුදින ඔබගේ ජීවිතය ඔබ කොච්චර කරලා තියෙනවද කියලා හොම. මෙතනින් එහාටත් පිංගුදින ඔබගේ ඇති වෙනවා නම් ඉතින් ආයෝ අප්ඩේට් වෙනවා පිංගුදින. මාන්නේ මත් වෙලා බල්ලෙක් වගේ නම් ජීවත් වෙන්න පිංගුදින. ඉතින් ඔබ බෞද්ධයි කියලාත් කියනවනම් ඉතින් මොකද්ද කරන්නේ? එහෙ නැති බුදුහාමුදුරුවෝ මේ වගේ ඇතිනේ. බණහනේ මෙහෙමනම් නේ අපි ඔය කියන්නේ අපි මිනිසුන්ට කියන්නේ පොඩි උන් මෙහෙමනම් මහයුන් කොහොමද කියලා නේ කියන්නේ නැද්ද? දරුවේ විකාර නටනට ඉන්නකොට ගමේ කියන්නේ නැද්ද දෙමාපියන්ට නෙමෙයිද බයින්නේ? බයින්නවද නැද්ද? බයින. ඇයි? දන්නවා මේකයි ඉන්නේ මෙන්න මේ ගෙදර මේ ඉන්නේ අහවල් අම්මයි තාත්තයි මෙන්න මූ කරන දහබලු වැඩ. එහෙනම් කොල්ලා මෙහෙමනම් මහයුන් කොහොමද ඇද්ද? එහෙනම් ඔබ පින්වතුනි චීවර දරාගෙන සුදුරෙදි දරාගෙන පන්සල් වල ගිහිල්ලා බෞද්ධය කියලා කියාගෙන ගමේ ඔක්කොම දන්නවා අපි හරි බෞද්ධ අපි මල් පූජා කරනවා අරව කරනවා මේව කරනවා අපේ ශාස්ත්‍රය මගේ ජීවිතයේ බුදුහාමුදුරුවේ ශ්‍රී සද්ධර්මයේ සංඝ රත්නයේ අපි මෙහි යන්නේ මෙහෙමයි කී පිංගුතුනි ඔබ කරනවා නම් දහබලු වැඩ පිංගුතුනි දැන් මිනිස්සු ඔබ දැක්ක ගමන් මේ ඉන්නේ අර යන කෙනා පන්සල් යන කෙනේ බෞද්ධය නොඉන්නේ නේ ඒ නැතිනම් මේ බෞද්ධ කියන කියාගත්තා මෙහෙම කරනවා නේද ඒක මහයුන් කොහොම කරනවද කවුද මහයුන් බුද්ධ ධම්ම සංඝ මේ මිනිසුන් හිතවල එහෙම හිතෙන්නේ. එහෙනම් මහා පිරිස මොනවා කරනවද? මේ මිනිස්සු පිංගුදින අප්‍රමාණව අපහදින සම්බුද්ධ ශාසනය ගැන. මිනිස්සු විතර නෙමෙයි පිංගුදින කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක් ඔබ දිහා බලන් ඉන්නේ හැමතිස්සෙම ඇස් ඇරිලා. ඔබට පේන්නේ මේ මිනිස්සු බලන් ඉන්න විතරයි පිංගුදින එතනින් එහාට දිව්‍ය බ්‍රහ්ම මනුස්සා මනුස්ස. ඔය කියන හැම පිරිසම පිංගුදින ඔබගේ දිහා බලාගෙන ඉන්නේ. ඔබ හිතන් ඉන්න එපා පිංගුදින මේ ඇහැට පේන පිරිස විතරක් කියලා ඔබ දිහා බලන් ඉන්නේ. යක්ෂ සේනාවේ ඉන්නේ යක්ෂයෙක් කර පිංගුතුනි ඔබගේ දිහා දැකලා ඉවරලා අපහැදුනොත් මේ මම බෞද්ධයි කියලා කියාගන්න එක මේ කරන බලු වැඩ පේන්නේ නැති තැන් වලට ගිහිල්ලා අන්න පිංගුතුනි ඔබ දන්නේම නැහැ ඔබ ත්‍රිවිධ රත්නයේ කරගත්ත මහ විශාල අපවාදයක් උපවාදයක් මේ හැට පේන තැන කරන එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ පරිස්සමෙන් ජීවත් වෙන්න පිංගුතුනි මොකද නිවන් දකින්න ඕනි නම් පිංගුතුනි මහ පුදුම විදිහට පරිස්සම් වෙන්න ඕන මෙච්චර කාල කරපු දේවල් හොඳටම ඇති පිංගුතුනි මෙතනින් එහාට කරන්න තියාගන්න එපා නිවන් දකින්න ඕනි නම් මෙතනින් එහාට පිංගුතුනි ඔබට නිවන කියන එක සාක්ෂාත් කරගන්න ඕන නම් කෙලින්ම පිරිසිදු නෙළුම් පතක් වගේ චරිතයක් ගත කරන්න ඕනේ එතනින් එහාට කිසිම පළුද්දක් හිතේ තියෙන්න බෑ කිසිම කුකුසක් හිතේ තියෙන්න බෑ කිසිම හොරකමක් හොර වැඩක් වංචාවක් මුලාවක් රැවටීමක් ත්‍රිවිධ රත්නයේ රැවටීමක් ඒ මුකුත් හිතවල තියාගන්න බෑ පිංගුතුනි කුකුස් විදිහට හැලි වෙලා සම්පූර්ණ සමග නිවන වහලා දානවා ඔබට එහෙම හිතෙන්න පුළුවන් පිංගුතුනි. බලන්න ඔබ හිතින් මොනවද කරන්න කියලා. හිතින් ඉන්න ගමන් ඔබ මොනවද බලන්න හිතන්නේ. හිතනවා නම් පිංගුතුනි ඒව හිතෙනවා නම් ඔබට හිතන එක නවත්තන්නත් බැරි නම් පිංගුතුනි ඔබ පුදුම විදිහට බය වෙන්න ඕන වහ වහ ඒවා කමා කරගන්න කටයුතු කරගන්න ඕනේ. ඒ වගේම ඒවෙන් වෙන අවඩ අසාධාරණකම් පිළිබඳ ඔබ හොඳට හිතලා ඒව නැවත නොවෙන්න කටයුතු කරගන්න ඕනේ. වචනයෙන් පිංගුතුනි ඔබගේ අතින් ඕව සිද්ධ වෙනවා නම් පිංගුතුනි ඔබ වහම නවත්තන්න ඕනේ. නිවන් දකින්න ඕන නැත්තයි ඒක කැමති දෙයක් කරගන්න. හිතන්න එපා පිංගුතුනි අපවාද උපාද කරනවා කියලා කියන්නේ මේ ධර්මයට බැන්න කොහෙට හරි කියලා ඔබ කොහොමවත් එහෙම කරන්නේ නැහැ නේ බුදුහාමුදුරු කියපු ධම වැරදි කී තැන් වල විදින්නේ නැහැ නේ කවුරු
ඒ ඔබට ඔය ධර්මයට කරන අපවාද උපවාද කියලා හිතෙන්නේ අර ඉස්සර බමුණු කරපු යෝ ගැන. නිගණ්ඨනාථ පුත්තගේ හෝ කවුරු හෝ ඒ ඉදිරිය අන්නේ ශාස්ත්‍රුන් වහන්සේලාගේ පිරිස විමුක්ති තථාගතයන් වහන්සේගේ දහම පහළයට ඇදලා දාලා තමන්ගේ දහම උස්ස ගන්න ඕන නිසා එක එක කාරණා කිව්වා. ඒව ඔබ කරන්නේ නැතුව ඇති. මොකද ඔබට එහෙම දහම තර්ක කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් පින්විතේ ඔබ දහම ඇසුරු කරලා ඉවරලා කරනවා නම් දහබලු වැඩ. දැන් ඔය කරන්නේ පින්විතේ ධර්ම රත්නෙට අගෞරවය. ඔය කරන්නේ බුද්ධ රත්නෙට අගෞරවය. ඔය කරන්නේ සංඝ රත්නෙට අගෞරවය. නිකන් හිතලා බලන්න පින්විතේ පන්සලට ගියේ උපාසිකාව දෙන්නෙක් පින්විතේ කෙහෙවල පටල ගත්තොත් එහෙම. යෝගට් එකකට පොරකා ගන්නවා. සිල් ගන්න ගිය උපාසිකාව දෙන්නෙක්. දැන් අන්‍යාගමික ඇතුළු මේ ඉන්න ඔක්කොම පිරිස හිතන් ඉන්නේ මේ කවුරු කියලා තථාගතයන් වහන්සේ හික් වෙන උපාසිකාව බුදුහාමුදුරුවන්ගේ බලනකොට යෝගට් එකට පොරකා ගන්න දෙන්නත් එක්ක කුණුවරප කියාගෙන. දැන් අපහදින්නේ නැද්ද? දැන් අපහදිනවා. ඔබ ගැන නෙමෙයි අපහදින්නේ. අර කොල්ලෙක් වැරද්දක් කරන දැක්කට පස්සේ අම්මා තාත්තා ගැන අපහදිනවා වගේ. ඔබ ගැන නෙමෙයි අපහදින්නේ. ත්‍රිවිධ රත්නය ගැන අපහදින්නේ. මේව ලේසියට පාසුරු ගන්න එපා පිටින්. ඔබට ඕන විදිහට නිවන් දකින්න බෑ. ඔබට සමාඩි හිතන ඇති පිටින් මේ කරන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කියන ඒවා තේරෙන්නේ නැහැ. බණක් අහන්න විදියක් නැහැ. නිින්ද යනවා. නිවන් දකින්න දහමක් මෙනෙහි කරගන්න විදියක් නැහැ. නිින්ද යනවා. මග වැඩෙන්නේ නැහැ. කම්මැලි. මග වඩන්න උත්සාහ කරනවා කියන ඒවා තේරෙන්නේ නැහැ. හිත එහෙ දුවනවා මෙහෙ දුවනවා. හිත හැමතැනම විසිරීලා යනවා. ඔය වගේ පිටුතුනි ප්‍රශ්න ඔබට තියෙනවා නම් පිටුතුනි ඔය බොහෝ බහුතරයක් තියෙන පිටුතුනි මේ ශාසනයට කරන නිගා. බුද්ධ ධම්ම සංඝ රත්නයට කරන නිගාවල් ඔය තියෙන්නේ. කරන අපවාද උපවාද ඔය තියෙන්නේ. ඔබ දන්නේ නැතුණාට පිටුතුනි ඔබගේ අතින් අනන්ත අප්‍රමාණ ඕවා සිද්ධ වෙනවා. ඒකයි කියන්නේ පිටුතුනි පුළුවන් හැමතිස්සෙම ත්‍රිවිධ රත්නේ කමා කරගන්නේ කියලා. නොදැනුවත් ඔය කරාට පස්සේ පිටුතුනි ඔබගේ නිවන වැහෙනවා. කාමච්ඡන්දේ තීන මිද්දේ වගේ කොටස් ඇදිලා ඇවිල්ලි ඉවරලා පිටුතුනි ඔබට මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න බෑ. මොනවා කරන්න ගියත් කාමයට අදාළ දෙයක් ඇදිලා එනවා හිතට. ඒක කාමයට අදාළයි කියලා කියන්නේ මේ ස්පර්ශකාමී විතරක් නෙමෙයි ඔළුවට ඒ හරියට ගන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන කාමයට අදාළ මොනවාරි කොටසක් හිතට ඇවිල්ලා පිටුතුනි ඒක දිගේ හිත දුවන්න ගන්නවා. හිත නිවන කියන ඒකායන අරමුණේ තියාගන්න අමාරු වෙනවා. තීන මිද්දේ ඇදිලා එනවා. හැමදෙස්සෙම නිදිමතයි. මොනව කරන්න ගියා නිදිමතයි. කොයි වෙලාවෙ බැලුවා නිදි. පිඹුරු වගේ ගී දැන නිදි. ඕවා වෙලා තියෙන මේකදුනේ ඔය ත්‍රිවිධ රත්නයේ කරපු අපවාද උපාදක. ඔබට හිතෙන්නේ මේ ඊයේ රෑ නිදාගත්තේ නැහැ ඒකනේ නින්දය. දවල්ට කෑවේ නැහැ ඒකනේ නින්දය. දේශනාවට එන්න කලින් පැයක් නිදාගත්තේ නැහැ ඒකනේ නින්දය. දැන් ෆිල්ම් එකක් බලන්න ගිහලා පැයක් නිදාගෙන දැන් ඊට කලින්. හෝල් එකේ ෆිල්ම් එකක් තියෙන 3:00ට ගෙදෙද්දි 2 ඉඳන් නිදා ගන්නනේ 3 වෙනකම්. පැය දෙකේ ෆිල්ම් එකක් බලන්න ගෙදෙද්දි පැය දෙකක් නිදාගෙන යන්නේ නැයි. හදිසියේ ෆිල්ම් එක ගලා නිින්ද ගියොත් එහෙනම් පැය දෙකක් නිදාගෙන යන්න ඕන මම. නිින්ද යනවා. ඉතින් කාමයට අපවාද උපාද කරේ නෑ නිින්ද. නිවර්ණේ අපවාද උපාද ටික කරගත්තා. ඉතින් නිවන් දකින්න බෑ තමයි. දේශනාවක් තියෙන පොඩ්ඩක් නිදා ගන්නවා. නිදාගෙන යන්න ඕන දේශනාවක්. විකාර. එහෙම කොහෙද තියෙන වේද ඔක්කොම හදාගත්ත ඒවා. ඔබගේ අතින් පිටුනේ සම්බුද්ධ ශාසනය කරන අවඩ අසාධාරණකම් නිසා තමයි ඔය වෙන්නේ. ඔබ දිනන අවඩ අසාධාරණකම් කියලා කියන්නේ පොල්ලක් අරගෙන ගිහලා හාමුදුරගෙන්ට ගහනවා කියන එක. ඔය මොකද්ද ඔය කියන්නේ? ඕවා ඉතින් ඔබ කොහොමක් කරන්නේ නැන්නේ. නමුත් පිටුනේ සිල්ලේදී පෙරවගෙන සිවුරු පෙරවගෙන කරන්නේ මොනවද කියලා තම තමන් කල්පනා කරලා බලන්න ඕනේ. පුද්ගලිකව. සිල්ලේදී සිල්ලෙද්ද කියලා කියන්නේ පිටුනේ ඔය සාටකේ කියලා කියන්නේ පිටුනේ ඔබ නියෝජනය කරන උපාසක උපාසිකා කියන කොටස් දෙක. ඒතර ඒ උපාසක උපාසිකාවන්ගේ මහ කෙනා කවුද? උපාසක උපාසිකා කියලා කාගේ දරුවෝද? තථාගතයන් වහන්සේගේ දරුවෝ මත තියාගන්න. එහෙනම් භික්ෂු භික්ෂුණී කියලා කියන්නේ කාගේ දරුවෝද? තථාගතයන් වහන්සේගේ දරුවෝ. ඒතකොට තාත්තා ගැන තමයි අපහදින්නේ මිනිස්සු. සිල්ලෙද්දකුත් පෙරවගෙන ඉවරලා අනිත්‍ය උන්ට අපහාසකම් කර කර එයින් පහත් කර කර මමයි උසත් මමයි මුදුන් උඹලා එක එකක් දන්නේ නැහැ කී. අර නිකන් අර ඉස්සර කාලේ ඉඳන් අර බමුණෙක් වගේ ඔය කියු යනවනම් මාන්නේ මුදුන්පත් වෙලා. දැන් ওই කාටද අපවාද කරන්නේ? බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට. තිල්ලෙද්දකුත් පෙරෝගෙන හැල්ලුවලා එහා ගමේ එහා වැටේ ඉන්න එකත් එක්ක පොරකා ගන්නවා නම් තෝපි ගිරම අපිට දියල්ලා කියලා වෙලා ඒක මරන්න යනවා නම් කපන්න කොටන්න යනවා නම් ඒකත් එක්ක බැන ගහ ගන්නවා නම් ඔය කරන්නේත් පිංගුද ත්‍රිවිධ රත්නයේ අපවාද උපාද. මොකද පන්සල් ගිහිල්ලා යාවේ.
ගමේ මිනිස්සු ඔක්කොම දන්න මේක බෞද්ධයෙක් කියලා. බෞද්ධයන්ගේ හැටි මෙහෙමද කියලා තමයි මිනිස්සු අපහදින්නේ. මිනිස්සු විතරක් නෙමෙයි පිටුතුනි. කෝටි ගාණක් අපහදින ඔබ බලන් ඉන්න පිරිස. හිතන් ඉන්න බා ඔබ විතරයි ඔතන ඉන්නේ කියලා. තව දසදහස් ගාණක් කෝටි ගාණක් පිරිස ඔබ දිහා බලන් ඉන්නේ හැමතිස්සෙම. ඒ ඔක්කොම අපහදිනවා. තථාගතයන් වහන්සේ ගැන අපහදින්න පිටුතුනි. හොඳ මතක තියාගන්න. තාත්තා මෙහෙමද කියලාම හිතෙන්නේ. ඒ මිනිස්සු බුදුහාමුදුරන් අඳුරන්නේ නැහැ.